මේ වගේ සොෆ්ට් එකට හරිම විදිහට රසට ගුණට තෝසි හදන්න ගොඩක් අය දන්නේ නැහැ. මේ කරපිංච සම්බෝල එක්ක තෝසි කියන්නේ ඉතින් ඒකේ රස කියන්න වචන නැහැ. මේක මාරම රසයි. එන්න අපි හදමු එහෙනම්. මේ තියෙන්නේ දවසක් පෙඟෙන්න තියපු උදු ග්‍රෑම් 250ක්. මේ එහෙම පෙඟෙන්න තියපු හාල් ග්‍රෑම් 500ක්. පොල් බෑයක පොල්. මුලින්ම උදු ටික ග්‍රයින්ඩ් එකට දාලා ග්‍රයින්ඩ් කරගන්න ඕන. මේක හොඳට ක්‍රීම් වෙනකල් ග්‍රයින්ඩ් කරගන්න ඕන. මේ බලන්න මෙන්න මේ වගේ. ඒ ටිකක් මේ වගේ ලොකු භාජනයකට දාගන්න. ඊළඟට හාල් වලින් ටිකකුයි පොල් ටිකකුයි දාලා ඒකත් හොඳට ග්‍රයින්ඩ් කරගන්න ඕන. මේක ග්‍රයින්ඩ් කරනකොට වතුර ටික දාලා ග්‍රයින්ඩ් කරගන්න. එතකොට හොඳට ග්‍රයින්ඩ් කරගන්න ලේසි වෙනවා. මේ විදියට සේරම ටික මෙන්න මේ වගේ ග්‍රයින්ඩ් කරගන්න. මෙහෙම වැක්කිරෙන පදමට තියෙන්න ඕන. හරි. ඊළඟට ඊස්ට් ග්‍රෑම් 10ක් මේ වගේ වෙනම එකකට දාගන්න. සීනි තේ හැඳි භාගයක් දාගන්න. මද රස්නේ වතුර ටිකක් දාගන්න. මේ ටික හොඳට කලවම් කරලා විනාඩි 5ක් වගේ තියන්න. මේ බලන්න අපේ ඊස්ට් එක හොඳට ඇක්ටිව් වෙලා තියෙන දැන්. මේ ටික අපේ පිටි මිශ්‍රණයට දාගන්න ඕන. දැන් අපි හොඳට කලවම් කරගන්න ඕන. මේ බලන්න මෙන්න මේ වගේ තියෙන්න ඕන. අපි දැන් මේ ටික වහලා පැත්තකින් තියාගන්න ඕන පිපෙන්න. ඒ ටික සෙට් වෙනකල් අපි කරපිංච සම්බෝලේ හදාගන්න තමයි මේ යන්නේ. මුලින්ම පොල් ටිකක් ග්‍රයින්ඩ් එකට දාගන්න. කරපිංච හොඳ අහුරක් දාගන්න. සුදු ලුණු බිකි 7-8ක් වගේ දාගන්න. අමු මිරිස් කරල් 5-6ක් වගේ දාගන්න. සැරට කනවා නම් ඔයාලා තව අමු මිරිස් වැඩි වුණාට කමක් නැහැ. දැන් මේ සේරම ටික හොඳට ග්‍රයින්ඩ් කරගන්න ඕන. මේ දාන්නේ සියමලයිස්ම. ඇඹුල් ගන්නේ මේකෙන්. දෙහි දාගන්න එපා. දැන් අපි මේ දාන්නේ ගම්බිරිස්. ඒ වගේම ඔයාලා රස අනුව ලුණුත් එකතු කරගන්න. දැන් ආපහු මේ ටික හොඳට ග්‍රයින්ඩ් කරගන්න ඕන. ඕන දැන් අපේ කරපිංච සම්බෝලේ හරි. බලන්නකෝ ඒකේ පාට වගේම මේක මාර රසක් තියෙන්නේ. ඒ වගේම හරිම ගුණයි. ටිකක් කාලා බලන්නකෝ. ඔයාලට හිතා ගන්න බැරි වෙයි මේ රස. විනාඩි 45ක් වගේ යනකොට ඔන්න අපේ පිටි මිශ්‍රණය හොඳට පිපිලා තියෙන්නේ දැන්. ඊළඟට තාච්චියක් ලිපේ තියලා තෙල් ටිකක් දාගන්න. තෙල් ටික රත් වුනහම ඒකට අබ දාගන්න. හීනියට කපාගත්ත ලුණුයි කරපිංචයි තමයි මේ දාන්නේ. මේ ටික හොඳට ටෙම්පරාදු වෙන්න ඕන. මේ ගානට එනකොට ලුණු ටිකක් දාලා කෑලි මිරිස් හැන්දක් වගේ දාගන්න. මේ ටික ඉක්මනට කලවම් කරලා සේරම ටික අපේ පිටි මිශ්‍රණයට දාගන්න ඕන. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න. මේ බලන්න අපේ තෝසි මිශ්‍රණය තවම ඝනකම වැඩි. තව මේක දියාරු කරගන්න ඕන. දැන් මම මේ කරන්න යන්නේ වතුර ටික දාලා මේකේ පදම හදාගන්න එක. මේ බලන්න මෙන්න මෙහෙම දියාරුවට වැක්කිරෙන පදමට තියෙන්න ඕන. දැන් පෑන් එකක් ලිපේ තියලා රත් වෙනකොට තෙල් පොඩ්ඩක් ගාගන්න. මේ වගේ පොඩි කප් එකකට පිටි මිශ්‍රණය දාගත්තාම හරි ලේසි මේක වක් කරගන්න. මම නම් කරන්නේ මේ විදිහට. මේ බලන්න මෙන්න මේ විදිහට මේක වක් කරගන්න ඕනේ. හරිම ලේසි ඉතින් මේ වැඩේ. මේ ගානට එනකොට මම නම් මේකේ ගිතෙල් ටිකක් ගා ගන්නවා. එහෙම ගිතෙල් ටිකක් ගාපුවාම රස වගේම ගුණත් වැඩි වෙනවා. එහෙම ගාලා අනිත් පැත්ත හරව ගන්න ඕන. මේ වෙලාවට ඉතින් ආරම සුවඳක් තමයි තියෙන්නේ. ඉතින් කඩෙන් ඔයාලා කොච්චර තෝසි කෑවත් ඔයාලට මේ වගේ රසට ගුණට නම් තෝසි කන්න හම්බෙන්නේ නෑ. දැන් කඩවල වල තියෙන්නේ ඊස්ට් දාපු පිටි ගොලියක් තමයි. රසට ගුණට කන්න නම් මෙහෙම ගෙදර හදාගන්න. අනිත් අයටත් දැනගන්න මේක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔන්න දැන් අපේ තෝසි ටික හදාගෙන ඉවරයි. බලන්න මේවා කොච්චර ලස්සනද කියලා. ඒ වගේම හරිම සොෆ්ට්. මාරම සුවඳයි. ඒ වගේම රසයි ගුණයි දෙකම. තෝසි කෑල්ලක් කරපිංච සම්බෝල එක්ක කාලා බලමු එහෙනම් දැන්. මේක මාරම රසයි. කියන්න වචන නෑ ඉතින්. ඔයාලත් මෙහෙම හදලා රස කියන්නකෝ. එහෙනම් ගිහින් එන්න.